hello welcome back to my channel. ඔයාලට දැන් මාව මතකවත්ද දන්නේ නැහැ. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මම මේ අද vlog එකක් අරගෙන මම හිතන්නේ මාස 2ක් 3ක් විතර ඇති. මේක මාසයක් විතර කලින් කරපු vlog එකක්. ඉතින් මේක මම edit කරලා මේක share කරගෙන ඉන්නවා. ටයිම් එකක් හම්බුනේම නැහැ. ඉතින් මම හිතුවා මේක අපරාධනේ. මම මේක edit කරලා තිබ්බේ voice over කරන්න හම්බුනේ නැහැ. ඉතින් ඉක්මනට voice over කරලා මේක ඔයාලට බලන්න දාන්න ඕනි කියලා හිතුවා. මොකද ගොඩක් අය මගෙන් WhatsApp එකට ගොඩක් අය නෙමෙයි. පොඩ්ඩක් අය කීප දෙනෙක් මට WhatsApp එකට එහෙම message දාලා අහුව මොකෝ දැන් vlog නැති කියලා vlog ගේන්න කියලා තිබ්බා. ඉතින් ඔන්න vlog එකක් ගෙනාවා ඔයාලා හැමෝටම. ඉතින් මේ දවස මට මතක විදියට මේ දවස මෙයාගේ බර්ත්ඩේ එක දවස. ඉතින් බර්ත්ඩේ කියලා අපි කොහේ හරි මේ යන ගමන් ඉන්නේ අපේ තාත්තත් එක්ක. මෙයාගේ බයික් එකේ ආවා. බයික් එක සර්විස් එකට දාලා දැන් මේ තාත්තත් එක්ක ත්‍රිවිල් එකේ වැඩකට යන ගමන් තියෙන්නේ. ඉතින් බලමු ඉස්සරහට මේ vlog එකේ මොකද වෙන්නේ කියලා. අපි ඉතින් මේ විශේෂ ගමනක් නෙමෙයි යන්නේ. අපි තුන්දෙනා මේ යන්නේ මගේ බඩු වගයක් ගන්න. බයික් එකේ ගේන්න බැරි බඩු වගයක්. ඉතින් තාත්තත් එක්ක ත්‍රිවිල් එකේ යනවා කියලා හිතුවා. ඉතින් ඒක ගේන්න තමයි යන්නේ. ඉතින් මේ විශේෂ මුකුත් කරන්නේ නැහැ මෙයාගේ බර්ත්ඩේ එක. මේ ඉතින් අද දවසේ වැඩ ගොඩක් තිබුණා. කලින් දවසෙත් එක වැඩ කළා. ලොකුවට මුකුත් එහෙම කරන්න බැරි වුණා. එහෙම අපි සාමාන්‍යයෙන් එහෙම ලොකුවට බර්ත්ඩේ එහෙම සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. normally ඉතින් කේක් එකක් කපලා gift එකක් දෙනවා විතරයි. ඔයාලට පේනවනේ මගේ මොනේ මහන්සි ගත්තේ. ඉතින් අපි මේ වෙලාවේ කාලත් හිටියේ නැහැ. ඉක්මනට ගෙදර ගිහිල්ලා කාලා ආයි ටවුන් එකට ආවා. ඉතින් මෙයාත් එක්කම තමයි මෙයාගේ කේක් එක ගන්න යන්න වෙලා තියෙන්නේ. මොකද මට කේක් එකක්වත් ඕඩර් කරන්න ඇත්තටම ටයිම් එකක් තිබ්බේ නැහැ. මෙයාත් එක්කම මෙයාගේ කේක් එක ගන්න යනවා. ඉතින් එක දිගට vlog ගේන්න ඕනේ. මට හිතෙනවා මගේ YouTube channel එක ඉස්සරහට දිග හොඳට කරගෙන යන්න ඕනේ කියලා. මම හොඳට කරන් ගියා නම් මේ වෙනකොට හොඳ subscribe ගාටියක් ඉන්නවා. ඒත් මගේ කම්මැලිකමට මම අතරම කරන්න මෙයා බයිනවා. මොකද හැදුවේ කරන්න කියලා. මේ දිගටම vlog ගේන්න ළමයි. මත් එක ඒ කාලේ ඉඳලම හිටපු කට්ටියක් ඉන්නවා. ඉතින් යාළුවා හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම ආව දැන් මෙතන මේ පළතුරු ගන්න. අපේ ලේන තාම ඉන්නවා. ඔයාලගේ කික්කි. මම යාව පෙන්නන්නම් ඔයාලට. ඉතින් දැන් යාට අපිට පළතුරු ගන්නවා. මම කොහොමද පළතුරු ටිකක් වැඩිපුර කනවා. අනිත් ඒවා නවත්තලා මේ ටිකේ. ඉතින් කේක් එකක් ගන්න තැනක් බලනවා අපේ පැත්තේ නෑ. හරි හමුන් කේක් එකක් ගන්න පෙරේන සංසක තියෙනවා. තව හොඳ කේක් ෂොප් එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ කේක් ගැටෝ. මම ගැටෝ කන්න ආස නැති නිසා මම ගත්තේ නෑ. මෙයාගේ බර්ත්ඩේ එක කියලා නැහැ. මම කන්න ආස නැත්තම් මම ගන්නෙ නැහැ. ඉතින් මේ අපි අද්දිම මෙන්න මේ පෙරේන සංසකේ මේ කේක් එක ගෙනාවේ. ඒ වෙලෙම තමයි දැම්මේ. ඉතින් අපි ඒක ගත්තා. ඒක හොඳට රසට හැබැයි තිබුණා. මම මෙයාට gift එකක් නම් කලින්ම සතිය විතර කලින් online order කරලා තියාගත්තා. හැබැයි මේ වීඩියෝ එකේ එක දෙන එකවත් වීඩියෝ කරලා නැහැ අපේ ගෙදර කට්ටිය. මම හිතන්නේ මෙච්චරයි වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් රෑ වෙලාව මගේ orders pack කරන්න තිබුණා. අද මෙයා හිටපු නිසා ඉතින් මෙයාවත් එක්කගෙන orders ටික ඔක්කොම pack කරගත්තා. නැත්නම් මොකද අද දවසම ගෙදර හිටියේ නෑනේ. ඉතින් හරි අමාරුයි තනියෙන් කරන්න දැන් ඇත්තටම. ඉතින් පේනවනේ මම හිතන්නේ වෙලාව 11:37යි 12 මාර 1 විතර වෙනකන් මේ වැඩ ටික ඔක්කොම ඉවර කළා. හරි ඉතින් එයාගේ බර්ත්ඩේ එක ඉවරයි. අද මගේ බර්ත්ඩේ එක බලමු මොකද වෙන්නේ කියලා. Good morning. Welcome back to my channel. අද මට විශේෂ දවසක්. ඒ මොකද කිව්වත් අද මගේ බර්ත්ඩේ එක. Good morning. Good morning කිය. Good morning කිය. Good morning කිය. Good morning. මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එක දවස. අපි දෙන්නගේම එකම මාසේ තමයි බර්ත්ඩේ එක තියෙන්නේ. ඉතින් මෙයා උදේම ආවා. මේ කේක් එක නම් එයා ඕඩර් කරලා අක්කා කෙනෙක් මට ගෙනත් දීලා ගියේ කේක් එකයි. එතකොට මල්බෝ කේකයි මෙන්න මේ ස්ට්‍රිචොයි ඒ අක්කා උදේම ගෙනත් දීලා ගියා. ඊට පස්සේ තමයි මෙයා ආවේ. මෙයා ගඩි කුඩනුත් ගෙනල්ලා. ඉතින් මේ තියෙන මල්බෝ කේක මෙයා මට තව gift එකක් ගෙනත් දීලා තිනවා. ඔයාලට හිතේ මේ මොකද්ද මේ කියලා. මම කජු කන්න හරිම ආසයි. ඉතින් මේ මට කජු ගෙනත් දීලා යා.
දවස මොකද වෙන්නේ කියලා. දැන් උදේට කන්න බනිස් ගේන්න. එනයන්. තව එක. පේනවනේ තමයි මම කොණ්ඩේ කරගත්ත මෝඩ් එක මම ගෙදර රතු පාට දාගත්තා. මම කලින් නිවේකට සිංහල අලුත් අවුරුද්දට සැලොන් එකකින් රුපියල් 22000ක් දීලා කලර් එකක් දාගත්තා. ඒක මාස දෙක තුනයි තියාගත්තේ. අපරාධි මට හිතුණා රතු පාට කරන්න ඕනේ කුඩින් කියලා. කොණ්ඩේ චිට්ටක් ඉතින් වණ වුණා. ඔය දැන් හොඳට තිබ්බට පාට දවස් දෙක තුනක් යද්දි රතු පාට යනවා. ඊට පස්සේ නිකම් මලකට පාටක් වගේ එනවා. දැන් ඉතින් තාමත් එහෙම තියෙන්නේ. ඒක ඉතින් ටික ටික යද්දි ආපහු කහ පාටම වෙනවා තිබ්බ පාටටම. දැන් චුට්ටක් මේ ගෙදර මුකුත් මේ එකක් නැතුව කරලා චුට්ටක් hair එක damage වෙලා තියෙන්නේ. දැන් සැලොන් එකකින් කරපුවාම හොඳට ඒගොල්ලෝ හොඳටම කරා මේ සැලොන් එකකින් මේ hair color එක. දැන් චුට්ටක් මේ damage වෙලා තමයි තියෙන්නේ මගේ කොණ්ඩේ. ඉතින් කියනවා ඔයාලට කොහොමද කියලා. ඉතින් මගේ ජීවිතේ නම් ලොකු වෙනසක් වෙලා නැහැ. මම හිතපු විදිහටම ඉන්නවා. එම ලොකු වෙනසක් වෙලා නැහැ. මොකද මම දැන් මාස 3-4කින් තමයි ඔයාලත් එක්ක vlog එකක් share කරගන්නේ. එහෙම ලොකු දෙයක් මගේ ජීවිතේ වුණේ නැහැ. ඉතින් normal ඒ හිතපු විදිහටම ජීවිතේ යනවා. ඉතින් ළමයි ඔයාලටත් මේ පුරුද්ද තියෙනවද පාරේ දකින තැනින් මෙහෙම ටිකට් ගන්න එක මෙන්න මෙයාට නම් තියෙනවා. හැබැයි රුපියල් 18 වැඩි ඇදිලා නම් නැහැ. මම නම් අරගෙනම නැති තරම් මෙයා හින්දා මෙයාගේ බල කිරීමට මේ ළඟදි රුපියල් 500ක ටිකට් ගත්තා. ඇත්තටම හම්බුනේ නැහැ. මට රුපියල් 40ක් හරි 80ක් හරි කොහමද දෙකක් තිබුණා. ඔය ගාන තමයි හම්බුනේ. ඉතින් 500ක් ඉදන් කරලා අපිට 80යි ලැබෙන්නේ. ඒ 80ත් මෙයා අරගෙන ගියා. ඒ ටිකට් දෙක රුපියල් 500 වතුරේ ගියා. මම ඇත්තටම ටිකට් ගන්නේ මාසෙනේ. මෙයා නම් හැමදාම දකින්න තනින් ගන්නවා රුපියල් 10කට වැඩි මම දන්න තරමින් තාම ඇදිලා නැහැ. අපි ඉස්සලා නම් ගියේ උදේට කන්න ගේන්න. උදේට කාලාම ගෙදරින් කාලා අපි දැන් මේ ලෑස්ති වෙලා ටවුන් එකට තමයි යන්නේ. ඉතින් සතියේට පාරනේ මෙයා එන්නේ. එයාම තමයි මගේ බඩුව නම්මන හැමදේම ගන්නෙ. ඉතින් පළතුරු එතකොට මට ඕන අවශ්‍ය කඩචෝරු ඒවා ඔක්කොම සතියක් තිස්සේ මම ස්ටෝක් කරගෙන ඉන්නවා මෙයා පව් අනිත් සතිය එනක. මේ මොකද අපේ පැත්තේ එහෙම ලොකුවට අනම්මනම් කඩචෝරු තියෙන කඩවල් නෑ. මම ලොකු වුණාට මම තාම පොඩි එකෙක් වගේ මට හැමතිස්සෙම කඩචෝරු කන්න ඕනේ. ඉතින් අද දවල්ට කඩෙන් කමු කියලා තිතුවා. අපේ ටවුන් එකේ අලුත් කෑම කඩයක් දාලා තිනවා. ඉතින් අපි ඒකෙන් අද කෑම වල රස බලමු කියලා හිතුවා. දැන් මේ දානකම් ඉන්නේ. මේක දාලා ඉවරලා අපි ආයෙ යනවා. තාම මේකට විතරයි ආවේ. ඊටු තැන් වලටත් යනවා කෑම එක දාන්න කියලා දැන්. ඉතින් කේල්ස් එකට ආවා අනිත් බරු ටික ගන්න. බලමු මොනවද ගන්න කියලා. ඔන්න ඉතින් කේල්ස් එකේ බරු ටිකක් අරගෙන මට මාරම තිබ්බා. මට ලයිම් ජූස් එකක් බොන්න පුදුම ආසාවක් තිබ්බා. ඉතින් කේල්ස් එකෙන් අරගෙන ආවා. මෙයා මට කේල්ස් එකේ එහෙම බොන්න දෙන්නේ නැහැ ජූස් වර්ග අර ෆ්‍රෙෂ් මේ ජූස් වර්ග නරක් වෙච්ච පළතුරු වලින් හදනවා ඇති කියලා මට කියනවා. ඉතින් ලයිම් එක නම් එච්චර අවුල නැති නිසා ගත්තා. ඉතින් අපි ගෙදර ඇවිල්ලා කාලා හැම මෙන්න මෙයා නම් ෆිල්ම් එකක් බලනවා. මමත් ඉතින් ඔය පැත්තකින් ඉඳගෙන හිටියා. තවලට කාලා හැම අනිත් පැත්තටම ආයි ගියා. මගේ තව වැඩ වගේක් තිබ්බා. මට බබල් රැප් වගේක් ගන්න තිබුණා. ඔය පාර්සල් යවන්න ඔතන ඩැමේජ් වෙන්නේ නැති. මොකද මම අර කොස්මෙටික්ස් නේ යවන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම බබල් රැප් කරලා තමයි යවන්න ඕනේ. මේ ඉතින් ඒ ටික ගන්න තමයි දැන් මේ යන්නේ. ඒ ටික ගන්න අපි ජායලට යන්න ඕනේ.
ඔන්න ඉතින් මට ඕන කරන බබල් රැප් ටිකත් අරගෙන මෙයාලගේ පුංචිලා ගෙදරට ආවා. මොකද මේවා ගන්න ෆැක්ටරි තියෙන්නේ මෙයාලගේ පුංචිලාගේ ගේ ගාව. ඔන්න ඉතින් දැන් මගේ 25 වෙනි බර්ත්ඩේ එකේ කේක් එක කපන්න තමයි යන්න. ඉතින් කවුරුත් නැහැ. අපේ ගෙදර දෙතුන් දෙනා විතරයි. ඉතින් මෙතනින් මේ vlog එක ඉවර වෙන්න තමයි යන්නේ. ඉතින් මම ප්‍රොමිස් වුණා ඔයාලට දිගටම vlog ගේනවා කියලා. ඉතින් දිගටම vlog වලින් හම්බෙමු අපි. මේ vlog එක මෙතනින් end කරනවා. හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද හිතෙන්නේ මේ vlog එක ගැන. මේ අපේ කික්කි ඔන්න කික්කිවත් අන්තිමට පෙන්නනවා. එන ඉක්මනින් අලුත් vlog එකකින් හම්බෙමු. bye.